අමාරුම වැඩේ තමයි අපේ හිත පාලනය කරගන්න. ඊට එහා ගියපු දෙයක් අපිට නැහැ. අපිට හිත පාලනය කරගන්න බැරි එක තමයි ලෝකේ තියෙන ඉතාම අපහසුම කාරණාව. හිත පාලනය කරගන්න බැහැ. මේ හිත පාලනය කරගන්නවා කියන එක පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ පර්යේෂණ පත්‍රිකාව ත්‍රිපිටකයේ ඇතුලේ පේනවා අපිට. ඒ ත්‍රිපිටකයෙන් ගත්තු සූත්‍ර තමයි මේ පිරුවානා පොත් වහන්සේගේ සඳහන් වෙන්නේ. පිරුවානා පොත් වහන්සේගේ අන්තර්ග්‍රහණය වෙන්නේ. ඒකෙන් සූත්‍ර කීපයක් අරගෙන මේ සිත්‍රි සජ්ජායනාව ඇතුලේ ඒතේන සච්චේන සුවක්ඛි හෝතු, මේ සත්‍යේ බලයෙන් ඔබට සුවයක් වේවා. ඒතේන සච්චේන රෝගා, ඒ යම් කිසි රෝගයක් තියෙනවද, යම් කිසි බයක් තියෙනවද, යම් කිසි දුකක් තියෙනවද, ඒ සියලු රෝග, ඒ සියලු භය, ඒ සියලු දුක් දුරු වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒක නිසා ඔබ හැම කෙනෙක්ටම මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ සිත් පහන් කරගෙන ආලෝකමත් භාවයට පත් කරගෙන තමන්ගේ ජීවිතයට උතුම් වූ බුලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ බලය, උතුම් වූ ධර්ම රත්නයේ උතුම් වූ ගුණ බලය, උතුම් වූ මහා සංඝ රත්නයේ උතුම් වූ ගුණ බලයෙන් ඔබේ ජීවිතවලට පැමිණලා තිබෙන කායික පීඩා දුරු වේවා, මානසික පීඩා දුරු වේවා, අපල උපද්‍රව දුරු වේවා, කායික මානසික